එතකොට පින්වතුනි මේ හෙළ ශාස්ත්‍ර වේදයක් තිබුණා මේ ශරීරයේ සම්බන්ධව මේ ශරීර ලෙඩක් හැදුනාට පස්සේ ඒකට බේත් හේත් කරන්න. හෙළ වේදකම. ඍෂිවරුන්ගෙන් හම්බෙච්ච දායාද. ඒ හෙළ වේදකම හම්බුණාට පස්සේ පින්වතුනි මේ හෙළ වේදකමේ තිබුණ ආකාර දෙකක්. එකක් ලෙඩක් හැදුනාට පස්සේ ලෙඩේ සනීප කරගන්න එක. ඊටත් වඩා ප්‍රබලව තිබ්බ කාරණාවක් තිබ්බා පින්වතුනි ලෙඩක් හැදෙන්නේ නැතුව ජීවත් වෙන්න අවවාද කරන එක. ලෙඩක් හැදුනාට පස්සේ බේත් කරන එකට වඩා පින්වතුනි ලෙඩක් හැදෙන්න කලින් ලෙඩේ හැදෙන්නේ නැති වෙන ජීවත් වෙන ක්‍රමවේදය උගන්වන එක තමයි ප්‍රබලවම තිබුණේ. නමුත් අද ඒවා අපිට ඔක්කොම අහිමි වෙලා ගිහිල්ලා. ඒකට හේතුව බටහිර විද්‍යාව ආපු එක නෙමෙයි පින්වතුනි. බටහිර වෛද්‍ය විද්‍යාව ආපු එහෙම කතා කරොත් ඒක වැරදි. ඒකට හේතුව පින්වතුනි. අපේ මිනිස්සු බුදුදහමෙන් ඈත් වෙච්ච එක. අපේ මිනිස්සු බුදුදහමෙන් ඈත් වෙන්න පින්වතුනි මිනිසුන්ට අර පිටස්තරෙන් ආපු ඒ බලපෑමට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ බලපෑම දරා ගන්න බැරි වුණා. ඒක නිසා පින්වතුනි මිනිසුන්ගේ මානසිකත් ඒ පැත්තට හැරුණා. මානසිකත් ඒ පැත්තට හැදිච්ච දවසේ ඉඳලා පින්වතුනි මිනිස්සු එන්න පිරිහි යනවා. එහෙයි අපි ඔබට කියන්නේ මේවා කිව්වා කියලා ඔබ හිත රිද්ද ගන්න එපා. පොඩ්ඩක් රිද්ද ගත්තට කමක් නැහැ. විශේෂයෙන් මහත්තුරු. අපි ඔබට කියන්නේ ඒකයි. ඔබගේ ශරීරය දැක්කහම පේනව නේද කියලා. ඔබ කොච්චර පිරිහි වුණාද කියලා. නෝනවරුන්ටත් එච්චරයි. හැබැයි නෝනවරුන්ට නම් එක්ස්කියුස් එකක් තියෙනවා කියන්නේ මොකද්ද? අපි ඉතින් දරුවෝ හැදුවනේ. දරුවෝ හදපු එක නෙමෙයි පින්වතුනි ප්‍රශ්නේ. කසාද සහතිකේ ගෙනාපු එකයි ප්‍රශ්නේ. කසාද සහතිකේට අස්සම් කළාට පස්සේ ඊට පස්සේ ඉතින් මේ ආවේ සුරංගනාවියක් වගේ ගෙදරට. මතකද? ගෙදරට සුරංගනාවියක් වගේ ආවේ පින්වතුනි හොඳ පැතලි උසයි. කසාදෙට අස්සම් කරලා ඉවරලා අවුරුදු 10ක් විතර යනකොට මොකද වෙන්නේ? මේ කිව්වහම කුස්සියේ ඉඳලා පෙරලි ලියනවා බෝලයක් වගේ. දැන් ගානක් නැහැ මොකද හේතුව? දැන් මොකුත් අහංචි දාන්න බෑ. ඇයි ඒ? අස්සම් කරලා තියෙන කොලේක උඹට ඕනනම් උඹ දීපල වලින් භාගයක් දීලා ඵලයක්. ඒක නිසා මං හිතන්නේ මේ ලංකාදීපේ 90%ක්වත් පින්වතුනි සතුටින් පවුල් කනවා කියලා. හැබැයි මේ එකක් කියන්නේ පවුල් කන්නන්න නෙමෙයි. මම ඔබට පෙන්නන්නේ වැරදිච්ච තැන්. අපි පරිදිච්ච මූලික තැන්ට යන් අන්තිමට ටික. මේවෙන් ඔබගේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් ඔබ ගන්න ඕනේ. දෙන්නේ කසාද බැඳ නම් පින්වතුනි ඒ දෙන්නගේ රූප දෙක දැකලා වසඟ වෙලා. කොහොමද එහෙමනේ? රූප දැකලා වසඟ වෙලා තමයි කසාද බැඳ. මොනද? ආශ්‍රය කරන විදිහ රූප දෙක කියලා කිව්ව මම කියන්නේ මෙහෙම රූප දෙක. මෙහෙම රූප දෙකක් දැකලා තමයි කසාද බඳින්නේ. ඊට පස්සේ පින්වතුනි අර කොලේට අස්සන් තිබ්බට පස්සේ කොලේට අස්සන් කරනහන් ඇත්තම කතාව ඒක නේද? මෙතන ඉන්න කාන්තා පිරිස් විශේෂයෙන්ම කොලේට අස්සන් කරන තාක්කල් විවිධාකාරයෙන් පින්වතුනි ඔය කයවල තියාගෙන ඉන්න වැඩ පිළිවෙලක් කළා. අහුවෙන දේවල් කෑවේ නැහැ. සමහරට කොච්චර පෙරේත කමට කෑවත් කාලා පැත්තකට ගිහිල්ලා ඉවරලා ඇඟිල්ල උගුරට දාලා හරි ඒක වමනේ දාලා නේද? රූපලාවන්‍ය රැක ගැනීමේ ක්‍රමවේදයක හිටියක් අසද්ද බඳිනකම්. මොකද හේතුව? තිරහත් කාලයක් වැඩෙන් වෙන්න පුළුවන් එකෙක්ව අල්ලගන්න. එහෙම අනිත් පැත්තත් එහෙමයි. ජිම් එකකට එහෙම ගියා. සෙල්ලම් කරන්න එහෙම ගියා. ඒ ඔක්කොම කළා. ඒකල්ල පින්වතුනි මේ රූපෙට වසඟ වෙලා මේ රූපෙට වසඟ වෙලා දෙන්න කසාද බැඳලා. අන්තිමට පින්වතුනි කසාද සහතිකයට හේතු වෙලා දෙන්න අතහැරලා දැම්ම මේ වැඩේ. මොකද ඒක හරි අමාරු වැඩක්. නොකා ඉන්නේ කොහොමද? ඒක නිසා කනවා කොහොම හරි කනවා. උදේට කනවා, දවල්ටත් කනවා, ළමයාගේ බම්බෙත් කනවා, ඔක්කොම අර පොඩි එකාට කවන ටික ඒ ඔක්කොමත් කනවා. කාලා දෙන්න දෙමහල්ලෝ ගූට කාදක ප්‍රේතයෝ වගේ එකම වෙනසකට තියෙන තාම කට මෙතන තියෙන ගූට කාදක ප්‍රේතයා කට මෙතන තියෙන. මෙන්න මේ මට්ටමට හැදෙන්න පටන් ගත්තා. මේ මට්ටමට හැදෙනකොට පින්වතුනි ගානක්වත් නැහැ. මේ ශරීරය මෙහෙම වෙනවා මම මේ කිව්වට ලොකුවට හිත රිද්ද ගන්න එපා. හිත රිද්ද ගන්න එපා කියන්න බෑ. පොඩ්ඩක් රිද්ද ගන්න. රිද්දගෙන බලන්න. අවබෝධ කරගන්න ඕනේ කොටසක් තියෙනවා. මේ ඔබ එල්ල කළා ඔබට දොස් කියනව නෙමෙයි මේ. අපිට වැරදිත තැන පෙන්නනවා.
මෙහෙම වෙවි යනකොටත් පිංගුතුනි කිසිම ගාණක් නැහැ. නිකමන හිතලා බලන්න පිංගුතුනි සබාදහමෙන් හම්බෙච්ච වටිනම දායාදි මේ හම්බෙලා තියෙන්නේ. මේක හදාගන්න කියලා පිංගුතුනි ඔබ කිසිම දෙයක් කළේ නැහැ. ඕකට නිකන් වට්ටක කෑල්ලක් දැම්ම ගමන් පිංගුතුනි මේක හැදි හැදි ආවා. ඒ සබාදහමෙන් හම්බෙච්ච මහා පුදුම ආශ්චර්යවත් දෙයක් මේ. ඒක නිකන් හම්බෙච්ච නිසා පිංගුතුනි 7-5ක් ඒ ගැන සැලකිලිමත් නැහැ. තරුණ පිරිසත් මේ ගැන සැලකිලිමත් වෙන්නේ පිංගුතුනි පේන නිසා. ඒක පොඩ්ඩක් පේන්න තියාගන්න ඕන නිසා. නැත්තම් මේක ගැන බලන්නේ නැහැ. මොකද හේතුව ඒක මන් නෙමෙයිනේ හැදුවේ. මම් මහන්සියලා හදපු එකක් තියෙනවා අර ගෙදර වත්ත. තේ වත්තක් හදාගත්තා නම් අන්න ඒක, රබර් වත්තක් හදාගත්තා නම් අන්න ඒක, ව්‍යාපාරයක් ගොඩනගුවා නම් අන්න ඒක. වාහනයක් හරි මේ ගත්තා නම් අන්න ඒක. ඒව මම් මහන්සියලානේ හැදුවේ. ඒක නිසා පින්විතනේ ඒවට ලොකු කාලයක් දෙනවා. සමහර දරුවන්ට පව ලොකු කාලයක් දෙනවා මං හැදුවා කියන මානසිකත්වයේ තියෙන නිසා. නමුත් මේවට පින්විතනේ කිසිම එකක් නැහැ. මේවා වෙන්න පටන් ගත්තෙත් පින්විතනේ අර කියපු අවවාද අපිට ලැබෙන එක නතර වෙච්ච දවසේ ඉඳලා. මනුස්සයා එන්න බිසි වෙන්න පටන් ගත්තා. මොකද පිට රටින් පින්විතනේ අපිට විවිධාකාර දායාද හම්බුණා. විවිධාකාර දායාද හම්බෙලා පින්විතනේ අපිව ටික බිසි වෙන්න පටන් ගත්තා. අපි ගොඩක් දුරට හිතුවා ඒව හරි ෂෝක් කියලා. ඉස්සෙල්ලා ගොන් කරත්තෙන් ගමන ගියේ. ගොඩක් කාලේ තිබුණා නම් අස්ස කරත්තයක් තියෙන්නේ නැති. ඊට පස්සේ වාහන කියලා જાතියක් ආව ලෝකෙට. වාෂ් එන්ජින් එක හොයාගත්තට පස්සේ. එහෙ ගැන අපි හරි සතුටු වුණා පින්වතුනි. හරි නියමයි දැන් ඉතින් වාෂ් එන්ජින් එක තියෙනවා. දැන් එහෙම එන්ජින් ටික එනවා. දැන් අර එහෙම එක. දැන් මේ වෙනකොට ඔබ දන්නවා විවිධාකාරයේ දේවල් නිපද වෙලා තියෙනවා. තවත් දේවල් නිපද වෙනවා. මෙන්න මේ දේවල් නිපද වෙන්න පින්වතුනි. එක දෙයක් සිද්ධ වුණා මිනිස්සයා ඒ දේවල් වලින් යැපෙන්න පටන් ගත්තා. ඒ වගේම තව පැත්තක් සිද්ධ වුණා පින්වතුනි මිනිස්සයාට ඒ දේවල් එක්ක ජීවත් වෙන්න සිද්ධ වුණා. එකක් ඒ දේවල් වලින් යැපෙන්න පටන් ගත්තා. අනිත් එක ඒ දේවල් එක්ක උරින් උර ගැටි ජීවත් වෙන්න සිද්ධ වුණා. ඒක නිසා පින්වතුනි දවසකට කරන වැඩ ප්‍රමාණය ගොඩාක් ඉහළ ගියා. මේක හිතලා බලන්න ලයිට් ආප් එකේ තියෙන වරද දෝෂේ කොහොමද කියලා. ලයිට් ආප් එක හොඳයි. කරන්ට් එක තියෙන එක හොඳයි. දෝෂේ. දැන් කරන්ට් ගියොත් නම් කරන්න බෑ. දැන් කරන්ට් තියෙන ඉඳ තමයි දැන් අපි ඔබ සියලු දෙනාට මේ කතා කරන්නේ. කරන්ට් එක කියලා එකක් තිබුණ නැත්නම් කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ඔබට මෙහෙ එන්න හම් වෙන්නෙත් නැහැ. ඔය ඉන්ධන ආදි වශයෙන් ඒවා තිබුණ නැත්තම්. එහෙනම් එක හොඳක් වෙලා තියෙනවා මේ පැත්තෙන්. ඒ හැමෝගේ දැන් කරන්ට් ගියොත් හරියන්නේ නැහැ. නමුත් කරන්ට් තිබීම නිසා පින්වතුනි. මේ ජල විදුලිය කියන එක තිබීම නිසා පින්වතුනි ඔබ නිදාගන්නේ කීයටද? කල්පනා කරලා බලන්න. ඔය ශරීරයට පින්වතුනි අඩුම තරමේ පැය 7ක 8ක නිින්දක් ඕනේ. නිවන් දකින්න ආපහු කලබල වෙන්න එපා එච්චර ඕනේ නැහැ. මාංශයලා වැඩ කරන ශරීරයකට පින්වතුනි අඩුම තරමේ පැය 7ක 8ක නිින්දක් ඕනේ. ඒක මම හිතන්නේ මේ වෛද්‍යවරු පිළිගන්නවා මේ කියන කතාව. ඒකයි වැඩේ මේ කුණු 10 ජරා කයෙන් ඇති පළක් නෑ අන්තිමට බලද්දි. මේක හම්බ වෙලා පැය 8ක් නිදා ගන්නවා. ඒ පැය 8 නිදා ගන්න වෙනවා නැත්නම් ඔක ලෙඩ වෙනවා. එතකොට 3 එකක් ඉවරයි දවසේ. ඉතින් ජීවත් වෙන කාලෙන් අවුරුදු 60ක් ජීවත් වෙච්ච කෙනෙක් අවුරුදු 20ක්ම නිදාගෙන ඉඳලා තියෙන පළක් වෙලා නැහැ. ඊට පස්සේ තව අඩුම තරමේ පෙඟුතුනි පැය 4ක් 5ක් දවසකට වෙනවා. මේකට සාතු සප්පායම් කරලා මේකට කන්න බොන දෙන නාවන්න අඳින්න පළඳවන්න ඔය ඔක්කොම ටික කරන් තව පැය 4ක් 5ක් යනවා. ඔය ටික ඔක්කොම වෙන් කරලා ගත්තට පස්සේ පින්වතුනි මේකක් හම්බුණා කියලා වෙච්ච සැපක් නැහැ. හරකෙක් නාව හිටියා තමයි අන්තිමට උනේ. උදේ ඉඳන් රැ වෙනකම් බැලුවොත් එහෙම. බලන්න ඊයේ දවසේ ගත කරපු හැටි ඔබට තේරෙයි.
ඒ හරකනාවන එක නෙමෙයිද කියලා හැමතිස්සෙම කළේ. උදේට නැගිට මුණ හේතු අර මේවා කළා ඊට පස්සේ තේක බිව්වා ඊට පස්සේ උදේට කෑවා. ඊට කෑම ටික බහින්න කියලා ඔන්න පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිද්දා. ඊට පස්සේ ඔන්න පොඩි වැඩක් මොකක් හරි කළා. ඊට පස්සේ දවල්ට එනවා. ඊට පස්සේ හවස තේක එනවා. ඊට පස්සේ රැට කන්න එනවා. ආයෙත් කලින් නාන්න තියෙනවා. නේද? ඊට දුකට හැදුනහම බේත් ගේන්න යන්න තියෙනවා. ඉස්පිරිතාලේ නවතින්න තියෙනවා. අනිත් වෙලාවම ඔය කයෙන් ගත්ත වැඩක් නැති මට්ටමටම පිංගුතුනේ. ඒ තරම් වැඩක් නැති දෙයක් බවට පත් වෙනවා. ඉතින් කොහොම හරි පිංගුතුනේ මේ අඩුම තරමේ පැය 6ක් 7ක් 8ක්වත් නිදා ගන්න ඕනේ වැඩපිළිවෙල. සහ මුලින්ම නැති වෙලා ගියා පිංගුතුනේ මේ කරන්ට් එක ආවට පස්සේ. ඉස්සර මිනිස්සු සාමාන්‍යයෙන් 7 8 වෙනකොට නිදා ගන්නවා. ඒතර උදේ අර බ්‍රහ්ම මූර්තිය කියලා අර එහෙම කියන්නේ උදේ 4 විතර කාලේ ඉර නගින්න පැය දෙකකට විතර කලින් කාලේ වගේ. අන්නේ කාලෙදි විතර මොකද කරන්නේ? ඉතින් අවදි වෙනවා. ස්වභාවිකව අවදි වෙනවා. කුකුලත් අවදි වෙනවා ස්වභාවිකව. තමයි ඒකගේ සද්ද අහලා මිනිස්සුත් අවදි වෙනවා. ස්වභාවික නිින්දක් ලැබුවා. අද ඉන්න පිරිසට පිංගුතුනේ ස්වභාවිකව නිින්දක් ලබන්න බෑ. මොකද හේතුව ලයිට් අර මේ තියෙන නිසා බොහෝ පිරිසක් හරි බිසි. හැමෝම වැඩ. එක දිගට වැඩ. ඒ එක දිගට වැඩ කරද්දී පිංගුතුනි එහා පැත්තේ එක්කෙනා එක දිගට වැඩ කර පිංගුතුනි හදනවා තට්ටු දෙකක ගියා. මෙහා පැත්තේ එක්කෙනා එක දිගට වැඩ කර ලස්සන කාර් එකක් ගේනවා. පිටිපස්සේ එක්කෙනා එක දිගට වැඩ කර බිස්නස් එකක් ගොඩ නගනවා. ඔය ටික ඔක්කොම තියෙද්දි පිංගුතුනි මේක විතර දෙන්නට පුළුවන් ද 8ට විතර නිදාගෙන 4ට විතර හැරෙන්න ඕනේ. එහෙම කරන්න නම් පිංගුතුනි මේ කියන පිරිසට තියෙන ලොකු හයියක්. ඒ හයිය තියෙන නම් පිංගුතුනි මේ කියන පිරිසට බුදුදහම ලැබිලා තියෙනනේ පිංගුතුනි මානසික සංයමයක් හැදිලා තියෙනවා. නැත්නම් අර දේවල් දකින්න පිංගුතුනි හිතනවා ඒගොල්ලන්ට තියෙනවා මට නැහැ. ඒගොල්ලන්ට තියෙනවා මට නැහැ. ඒගොල්ලන්ට තියෙනවා මට නැහැ. ඊට පස්සේ දන්නවා ඉතින් ලයිට් උත් තියෙනවා මොකටද අපි මේ මෙච්චර කලින් නිදාගන්නේ? මේ පැය 8ක් නිදා ගන්න ඕනේ නැහැ. ඔයා යන්නකො තව රස්සාවකට. දැන් අනිත් එක්කෙනා යනවා රස්සාවකට. ඊට පස්සේ දරුමල්ලොත් හැදෙනවා ඒගොල්ලොත් පුරුදු වෙනවා පිංගුතුනි මේ ක්‍රමයටම. රෑ 11 12 වෙනකම් පාඩම් කරන්න. මොකද හේතුව විභාග පාස් කරන්න තියෙනවා. හරියට ශරීරයට නිින්දක් හම්බෙච්ච නැති නිසා පිංගුතුනි ශරීරය එන්න දුර්වල වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පිංගුතුනි මේ ශරීරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව වැඩ කරන වැඩිය. ඒකයි වෙලා තියෙන්නේ ගොඩක්. මේ ශරීරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. නිකන් හම්බෙච්ච නිසා ඔහේ පාවිච්චි කරනවා.